ආයුබෝවන් හැමෝටම. අද මම ඉන්නේ බීච් එකේ. මගේ DJI Mini 4K drone එකත් එක්ක. මිනි drone එකක් පාවිච්චි කරන ගොඩක් දෙනෙකුට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක සුළඟට කොහොමද ඔරොත්තු දෙනවද, විශේෂයෙන්ම බීච් එක වඩිය තැනක. අද අපි බලමු Mini 4K එකේ සුළං තත්ත්වයන් යටතේ කොහොමද performance කියලා. ඔයාලා දන්නවා Mini 4K කියන්නේ ග්‍රෑම් 249ට අඩු drone එකක්. DJI එකෙන් කියන්නේ මේක level 5 සුළඟකට තත්පරයට මේක 10.8ක වුණත් ඔරොත්තු දෙනවා කියලා. බීච් එකේ සුළඟ අද ටිකක් සැරයි. අපි බලමු මේක ඇත්තටම කොහොමද කියලා. ගොඩක් ස්ථාවරව ටේක් ඔෆ් වුණා. ප්‍රශ්නයක් නැහැ. දැන් නම ඩ්‍රෝන් එක ටිකක් මුහුද පැත්තට යවනවා. සුළඟට විරුද්ධව යද්දී ඔයාලට පේනවා ඇති ඩ්‍රෝන් එක ටිකක් ඇල වෙලා යන්නේ. ඒක තමයි සුළඟට තල්ලු කරන විදිහ. ඒත් ෆුටේජ් එක බලන්නම්. කිසිම ගැස්සීමක් නැතුව ගොඩක් ස්ථාවර ෆුටේජ් එකක් එනවා. ඉතින් මගේ අත්දැකීම අනුව DJI Mini Pro 4K එක මේ වගේ බීච් එකක සුළං තත්ත්වයකදී වුණත් හොඳට perform කරනවා. හැබැයි ඔයාගේ පළවෙනි drone එක නම් strong wind warning එනකොට ටිකක් පරිස්සම් වෙන්න. කවදාවත් drone එක ස්පීඩීමෙන් යහට out of sight යවන්න එපා. Mini Pro 4K එක wind වලට සුපිරි. තව එක දෙයක්. මම මේ drone එකකින් ගත්ත කිසිම විදිහකින් edit නොකරපු unedited footage ටිකක් මේ වීඩියෝ එකේ අන්තිමටම දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් Mini Pro 4K එකේ කැමරා ක්වොලිටි එක ඇත්තටම කොහොමද කියලා හරියටම බලාගන්න. මේ වගේ තව ඩ්‍රෝන් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න. ඔයාලගේ අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.